අත්තල් පාලම. මේක විතර ලංකාවේ තියෙන්නේ. ලංකාවේ මේක විතරෙන් දැන් මම අහලා තියෙනවා මේක තව එකක් තියෙනවා කියලා. නමුත් මම පිළිහිල්ලා නැහැ. දැකලා නැහැ. මේක කව සුද්ධද මොකද? ඈ? මොකද කිව්වේ කතන් මොකද කවද හදලා තියෙන්නේ? ඒකේ දැන් ඕක මම ගලවනකොට එතන හිටිය පැරණි ආච්චි කෙනෙක් කිව්වා මේක අවුරුදු 100 150ක් විතර වෙනවා කියලා මේ පාලමට. ඕකේ අපිට අහු වුණා මේ ඒ බුද්ධ කාලේ බීම මූලියේ කොන්ක්‍රීට් එකේ. ඒවා අපි ගත්තේ නෑ. ඒවා වටිනවලු. ඒවා අපි ඉතිරි කරගත්තා. අපි දෙන්නෙක් එක තමයි ඇත්තට ගහුවේ මේ ඔය පාලම. ඉතින් මහත්තයා මේකම දැන් මේ පාලම ප්‍රශ්නක් කරන්න දැන් කන්න දෙක තුනක් වගේ මේ ගමේ කට්ටිය එකතු වෙලා තමයි මේ අපි මේ ඉන්නවා මේ චාමර පුතා ගන්න එයාගේ ප්‍රධානම තියෙන තමයි මේ පාලම ওই තත්ත්වයට අද මිනිස්සුන්ට යන්න පුළුවන් විදිහට තියෙන්නේ නැත්නම් ඔක්කොම පාල් ප්‍රතිලා තනින් තන කැඩිලා මේ මිනිස්සුන්ට යන්නවත් පුළුවන් කමක් තිබුණේ නැහැ. දැන් ගියා උත්තේ ඒගොල්ලෝ මේ කොල්ලෝ ටික සෑහෙන උත්සාහයක් දක්වලා මේ පොරොත් එකට අදින්න කියලා දෙන්න යනවා කපලා තමයි ඔය පාලම ওই විදිහට දැන් සටහන් වෙන්නේ. ඒකට මේ ජැක් මේ ජැක් දෙක දෙපැත්තේ තියෙන ජැක් දෙක. ඒකට මේ ඕකේ තියෙනවා එල්ලාරම් හතරක් පැන්නේ. ඉතිරිව ගලවම් කියලා. එල්ලාරම් හතරක් තියෙනවා පාරනේ වල. මේ අනිත් ඒවා ඔක්කොම අලුතෙන් දානවා. දැන් ඕක මේ අපේ මේ සිතිල් නානක්කාරන පාලිතව മന്ത്രിවරයෙක් තමයි ඔය පාර්ලිමේන්ත ඉදිකරේ. ඉතින් අපි තමයි මේ මූලිකත්වයේ දීලා මේ වැඩ කරේ. ඒ වැඩ කරන අවස්ථාවේ මේ ඔය පාලනේ ඔය කම්බියක් අරන් ගියා. කට්ටිය. නම් මේ මිනිස්සු මේ හොයලා කම්බිය හොයාගත්තා. මේ උත්තර කේබල් එක ඔය කේබල් එක වටනකම සාමාන්‍යයෙන් කියනවා අද ලංකාවේ ඔය කේබල් එක ගන්න නැහැ. ඕකේ තරණි කේබල් අත්වල වල තිබිච්ච ඔක්කොම දිරලා තිබුණේ. මේ ඊට පස්සේ මේ කේබල් ටික ඔය අත්වල වල තියෙනවා මේ ඕකේ ඉන්දියාවෙන් ගෙනුවා. දැන් මං කඩන වෙලාවේ ආර්ථික නිකන් කිව්වේ මේක අවුරුදු 150ක් විතර තරණි කියලා. එයා කිව්වේ ආර්ථික නික සුද්ධ කාලේ මේ ඒ වෙලාවේ මේ හෙලවම වල්පාරනේ තිබිලා තින්නේ. වල්පාරේ මෙහාට ගඟෙන් මෙගොඩ වෙන්නේ ඔය පාලම ගහලා තිබිලා තින්නේ. ඕකේ කුළුණු හතරක් තියෙනවා. අර උස කුළුණු හතරක් තිබෙත් නෑ ඒකේ. දැන් මේ පාලම කෙටි කරලා තින්නේ මේ පාලම මේ දිග ප්‍රමාණය ආව නම් අන්න හරියනවා. කෙටි කරලා තින්නේ. දැක් මේ කණු හතරක් නෑනේ. කණු හතරක් අයින් කරලා තියෙනවා. ඒක ප්‍රාජිත බවට වැටෙනවා.